ඉතින් මම ඔයාලට මුලින් කිව්වා වගේ මෙන්න මේ සයිට් එකට රෙජිස්ටර් වෙද්දී රුපියල් 500ක් හම්බ වෙනවා. මම ඒ 500 හම්බෙන්නේ කොහොමද කියලා ඔයාලට වීඩියෝ එක ඇතුළට ගිහිල්ලා පන්නලා දෙන්න. මුලින්ම කිව්වොත් මේ සයිට් රෙජිස්ටර් වෙන්න අවශ්‍ය කරන ලින්ක් ටික පාලා ඩිස්ක්‍රිප්ෂන් ඒ වගේම අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ පින් කරලා තියෙනවා. ඔයාලට ලින්ක් එකෙන් එන්න අපේ Telegram group එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ Telegram group එක කරා මෙන්න මේ සයිට් එකේ ලින්ක් එක ලබා ගන්න පුළුවන්. ඉතින් සයිට් එකේ රෙජිස්ටර් වෙද්දී ඔයාලට පුළුවන් වගේ මොබයිල් නම්බරයක් සහ පාස්වර්ඩ් ලබා දීලා පහසුවෙන්ම මෙන්න මේ සයිට් එකට රෙජිස්ටර් වෙන්න. ඉතින් රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් අතුලට ආවට පස්සේ ඔයාලා එහා පැත්තේ ස්ක්‍රීන්ෂොට් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ස්ක්‍රීන්ෂොට් එක මගේ අවైలබල් බැලන්ස් එක රුපියල් 500ක් තියෙන account එක හදපුවාම ඔයාලගේ මේ වගේ උඩින්ම රුපියල් 500ක් බලා ගන්න පුළුවන්කමක් තියෙයි. හරි මෙතන ආවට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේක ඉන්වෙස්ට්මන්ට් සයිට් එකක්. ඉතින් මෙන්න මේ සයිට් එකේ ඔයාලට පැකේජ් එක ඇක්ටිව් කරලා ඔයාලට පුළුවන් මේ පැකේජ් එකෙන් එන ඩේලි ඉන්කම් මේ ඔයාලට මුදලක් ලබා ගන්න. ඉතින් ඔයාලට ආවට පස්සේ මෙතන පැකේජස් ටික බලා ගන්න පුළුවන් වෙනවා. මේකේ ඔයාලට පළවෙනි පැකේජ් එක රුපියල් 1000යි. මේකෙන් ඔයාලට හවර්ලි ඒ කියන්නේ පැයකට රුපියල් 2.75ක් හම්බ වෙනවා. ඉතින් අපි හවර්ලි ඒ කියන්නේ පැයකට 2.75ක් කියන්නේ අබ්බලොන් පැය 24කට කොච්චරක් හම්බ වෙනවද කියලා මම මෙතන 2.5 ගුණ කරනවා පැය 24. ඒ කියන්නේ අපිට දවසට රුපියල් 60ක් තමයි හම්බෙන්නේ මෙන්න මේ පළවෙනි පැකේජ් එකේදී. දෙවෙනි පැකේජ් එක ගියාට පස්සේ දෙවෙනි පැකේජ් ඔයාලට රුපියල් 3000ක් දැම්මොත් දා ගන්න පුළුවන්. ඒකෙදි ඔයාලට දවසට ඒ කියන්නේ පැයකට රුපියල් 12.75ක් හම්බ වෙනවා. ඒ වගේ අට ගියාට පස්සේ රුපියල් 5000 පැකේජ් ඔයාලට දවසේ පැයකට රුපියල් 22.5ක් වගේම ඔයාලට තව යට ගියාට පස්සේ තව පැකේජස් බලා ගන්න පුළුවන්. මේකේ වැඩිම පැකේජ් එක පැත්තට ගියොත් මේකේ වැඩිම පැකේජ් එක ලක්ෂ 2 තියෙන්නේ. ඒකේ ඔයාලට පැයකට රුපියල් 1250ක් හම්බ වෙනවා. අප්පොඩයි ගුණ කරලා බලමු කොච්චරක් හම්බ වෙනවද කියලා. 1250 අපි ගුණ කරමු 24න්. එතකොට අපිට එනවා රුපියල් 30000ක් දවසට. මෙන්න මේ පැකේජ් එක. ඉතින් මම ඔයාලට කියන්නේ මෙච්චර ලොකු මුදලක් දාන්න කියලා. කැමැති කට්ටිය ඉන්නවා නම් ඔයාලට පුළුවන් පොඩි පැකේජ් එකක් ඇක්ටිව් කරගෙන මේකේ වැඩ කරා යන්නේ. කොහොමද වැඩේ වෙන්නේ කොහොමද ඔයාලට සල්ලි හොයන්න පුළුවන්ද කියලා පොඩි එකක් ගන්න පුළුවන් ඔයාලට. මම කියන්නේ ලොකු පැකේජ් එකක් ඇක්ටිව් කරන්න එන්න බා කවුරුත් පොඩි පැකේජ් එකක් කියනවා නම් ඔයාලට පොඩි පැකේජ් එකක් දාගෙන මේකේ වැඩ කරා යන්න පුළුවන්. ඉතින් ඔයාලට පැකේජ් ඇක්ටිව් කරනවා ඔයාලට පුළුවන් මෙන්න මේ ඩිපොසිට් කියන ඔප්ෂන් එකෙන් මෙතන ආවට පස්සේ මෙතන රුපියල් 1000 ඉඳන් තියෙන පැකේජස් වල ප්‍රයිස් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මෙතන ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මෙතනින් ඔයා රීචාර්ජ් now කියන ටච් කරාට පස්සේ මෙතනින් කෙලින්ම රීචාර්ජ් වෙබ්සයිට් එනවා. මෙන්න මේ වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයාලට බැංක් නේම්ස් ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන්කමක් තියෙනවා මෙන්න මේ බැංක් නේම් හෝල්ඩර් එකේ මෙන්න බැංක් account එකට මෙන්න මේ branch එකට ඔයාලට පුළුවන්කමක් තියෙනවා. ඔයාගේ online banking app එකේ තියෙනවා නම් online banking හරහා transfer එකක් දාලා මෙන්න මේක receipt එක upload කරලා ඔයාගේ payment එක complete කරගන්න. ඉතින් අනිවාර්යයෙන්ම මේකේ දැන් time එක විනාඩි 30ක් මෙන්න විනාඩි 30 ඇතුළත ඔයා මේකට මුදල දාලා මේ ස්ලිප් එක අප්ලෝඩ් කරලා මේක කන්ෆර්ම් කරගන්න ඕනේ. ඒ විනාඩි 30 ඇතුළත ඔක්කොම ටික කරගත්තොත් විතරයි ඔයාලට මේක ඩිපොසිට් එක සාමාන්‍යයෙන් හරියට දා ගන්න පුළුවන්. එන්නේ මේ වෙලාව පහ වුණොත් එම ඔයාගේ ඩිපොසිට් එකට මොකක් හරි එරර්ස් එන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ විනාඩි 30 ඇතුළත ඔයාගේ වැඩ ටික කරගන්න. ඊට වඩා earning කියන ටැබ් එකට ආවට පස්සේ බලන්න පුළුවන් දැනට මගේ පැකේජ් එකේ තියෙනවා මෙන්න මේ පැකේජ් එකේ මගේ estimated income එක තියෙනවා රුපියල් 21900ක්. මගේ hourly income එක 7.25 ඒ කියන්නේ මම මේකේ දාලා තියෙන රුපියල් 10 පැකේජ් එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා දැනට මගේ රුපියල් 7.75ක් එකතු වෙලා තියෙනවා. මම මේක රිසීව් කරාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මගේ account එකට මෙන්න මේ රුපියල් 750ක් මුදල එකතු වුණා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ share ගෙන තැනට ගියාට පස්සේ ඔයාලා මෙතන ඔයාගේ invite code එකක් වගේම ඔයාගේ invite link එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ invite link එක share කරලා ඔයාලට පුළුවන් ඔයාගේ යාළුවන්ගේ invite කරනවා වගේම කියලා team එක develop කරගන්න. ඊට පස්සේ bonus කියන option ආවට පස්සේ ඔයාලට මෙතන bonus බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ task ටික complete කරලත් ඔයාලට පුළුවන්කමක් තියෙනවා මේකේ මුදල් තියාගෙන දිනා ගන්න. මේක invite කරන කට්ටිය ගන්න ඔයාගේ මුදල් තියාගෙන වැඩි වෙනවා. ඊට පස්සේ මයි කියන ඔප්ෂන් ආවට පස්සේ ඔයාලා බලන්න පුළුවන් දැනට මගේ මයි කියන ඔප්ෂන් එකේ මගේ available balance එක රුපියල් 5750ක වගේ මුදලක් තියෙනවා. මම දැන් ඔයාලට කියලා දෙන්නම් මේකේ withdrawal එකක් කොහොමද දාගන්නේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් withdrawal එකක් දාද්දි ඔයාලට පුළුවන් මෙන්න මෙතන bank information කියන තැනට ගියාට පස්සේ ඔයාගේ bank information ටික මෙතනින් පෙන්නනවා. මුලින්ම bank card type කියන තැනින් ඔයාගේ bank එක select කරන්න පුළුවන්. Bank of Ceylon, People's Bank, Commercial Bank, NSB වගේම සම්පත් bank කියන මෙන්න මේ bank පහට ඔයාලට මේකේ withdrawal දාගන්න පුළුවන්. දැන් මගේ තියෙන People's Bank යන නිසා මම දැන් People's Bank කියලා දාලා උඩින්ම ඔයාගේ නම සඳහන් කරන්න ඕනේ. ඊට පස්සේ යටින් bank card information කියන තැනින් ඔයාගේ bank account number එක සඳහන් කරලා ඔයාලට පුළුවන් මේක save කරගන්න. ඊට පස්සේ ඔයාලා withdrawal දාදි පහසුවෙන්ම මේකේ withdrawal එකක් දාගන්න පුළුවන්. මම දැන් withdrawal කියන option එක නම් මෙන්න මෙතන ගිහලා මෙතන withdrawal amount එක රුපියල් 5000ක් කියලා type කරගන්නවා. ඊට පස්සේ මෙතන මෙයාලා කියනවා minimum withdrawal එක රුපියල් 500ක් කියලා. ඒත් එක්කම ඔයාගේ withdrawal එකක් ගද්දි 120ක මෙයාලගේ processing fee එකක් කපා ගන්නවා කියලා කියලා තියෙනවා. වගේම ඔයා withdrawal ගද්දි අනිවාර්යයෙන්ම උදේ 9ත් හවස 6ත් අතර කාලේ තමයි මේකේදී ඔයාලට withdrawal දෙනවා කියලා මෙයාලා කියලා තියෙන්නේ.
මම දැන් මෙතන withdraw now කියන ටච් එක දාතර පස්සේ අපි මේ රුපියල් 5000ක් withdraw කරලා රුපියල් 4000ක් අපේ බැංක් එකේ ඩිපොසිට් වෙනවා. කියන්නේ 120ක් කපා ගත්තට පස්සේ රුපියල් 4000ක් තමයි ඩිපොසිට් වෙන්නේ. මම දැන් මෙතන yes කියන ටච් එක දාතර පස්සේ මෙතන අපේ withdrawal request එක submit වුණා. ඉතින් withdrawal එක ආපුවාම මගේ බැංකින් ආපු notification එක මම ඔයාලට එහා පැත්තේ screenshot එකක් දාලා තියන්නම්. එතනින් ඔයාලා බලන්න පුළුවන් මෙන්න මේ site එකෙන් කොහොමද withdrawal දෙන්නේ වගේම බැංක් එකටම හරියටම වෙලාවට අපිට withdrawal එක එනවද කියලා. ඉතින් මම දැන් ඔයාලට නැවත තව මතක් කරන්නම්. මේ සයිට් එකට ඉන්ට්‍රස්ට් එකක් තියෙන කෙනෙක් කැමැත්තක් තියෙන කෙනෙක් ඉන්නවා නම් පොඩි පැකේජ් එකක් ඇක්ටිව් කරගෙන ඔයාගේ වැඩේ කරා යන්න හිමීට පොඩි ආදායමක් දවස ගන්න උපයලා එහෙම කරා යන්න. මොකද ඒක ලොකු ගණනක් දැම්මොත් එහෙම ඔයාගේ රිස්ක් එක වැඩි වගේම ඔයාලට කියන්න බෑ මෙන්න මේ සයිට් එක ඩවුන් වෙයිද නැද්ද කියලා. ඒ නිසා හිමීට පොඩි පැකේජ් එකක් දාන් කරා යනවා නම් කරා යන්න ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් එහෙනම් ඉතින් අපි ඉස්සරහටත් මේ වගේ අලුත් මොනවත් වීඩියෝ එකක් හම්බෙමු. එහෙනම් හැමෝටම බයි බයි පරිස්සමෙන් ඉන්න.